දවසක් යාළුවෝ ඔයාලට කොහොමද? ඔව්වයි. ඕන් ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි රසමරස කෑමක් හදන්න තමයි යන්නේ. ඒක ඇඟට ගොඩාක් ගුණදායක දෙයක් තමයි. ඉතින් යාළුවනේ අද නම් ඔන්න පායලා මේ දවස් දෙකේම අපිට පායලා. බලන්නකෝ අවුව. ඕ මේ අනිත් එක්කන. මොනවා කන්නේ? මොනවා කන්නේ? බයි කියන්නේ. බයි කියන්නේ බෑ. බෑ කියන්නේ. ඕකේ කියන්නේ. ඕකේ කියන්නේ. යාළුවනේ මේ පොඩි බහැලා. ඉතින් ඔන්න මේ පැත්ත වලට කලින් දකින්න ඇති හොඳටම කැලේ තිබ්බේ මම වීඩියෝ වල තිබ්බා. ඊයේ ඔන්න බැකෝ එකක් දාලා සුද්ධ කරා යාළුවනේ මුළු පළාතම එළිය වැන්නා. ඔය බලන්නකෝ හරිම ලස්සනයි. එහෙම එලි කරපුවහම මෙන්න මේක තමයි දැන් තියෙන කැලේ. අන්න රෝලක් වෙනවා. අපි රෝවේ. ඉතින් යාළුවනේ අපි කොල්ලු ටිකක් දැම්මා. ඔන්න ගිහිල්ලා ඉඳගත්ත හාන්සි පුතුයි. එයා යාළුවනේ આવොත් එන්නේ මෙතෙන්ට මේ යාළුවනේ අපි දවුඹ මේකේ ගෙඩි හැදෙනවා කවුරු කඩන්න මෙච්චර උඩ නැගලා මේ අපි අංශුදු නෝනා මේ අර යාළුවනේ අපි එහෙනම් බලමු නේද අලුත් වෙන යාළුවනේ මේකේ පිටිපස්සේ සම්පූර්ණ ගල් දාන්න පුරල් ඔන්න බලන්න යාළුවනේ දැන් කොල්ලු ටිකක් මේ දැම්මා කොල්ලු ටික එක තැනකට කරලා අපේ සුදු නෝනා මේ යාළුවනේ අපි මේ කොල්ලු දාපුවා මේ පැලවෙන්න තවත් තියෙනවා ගලවන්න ගලවන්න මදි ඔන්න තමයි ඉතින් අපි වගා කරගන්නවනේ යාළුවනේ ඉතින් ඒක නිසා තමන්ට මොන හරි ජුට්ටක් හරි හදාගත්තොත් තමන්ටනේ රතු කොහෙද යන්නේ මේ රතු මේ බායි කියන්න අනේ ඔයා අයි කොහෙ යන්නේ බායි කියන්න රතු බායි කියන්නකෝ අනේ කෙසෙල් ගෙඩිය වීසි කරා එහෙම තමයි යාළුවනේ කරන්නේ ජුට්ටක් කනවා වීසි කරනවා අන්නේ නෑ යාළුවනේ කවා ගන්න ගියාම හරි වැඩේ තමයි තියත් එක්ක ඉතින් යාළුවනේ දැන් එහෙනම් අපි වෙලා වචනවනේ තව එක්කෙනෙක් හින හවිගෙන නම් හරිම ආස જાති තමයි යාළුවනේ මෙන්න මේ වගේ මල් જાති රෝසයන් තුරියා ඔව් එහෙනම් බලමු අපේ හදන්නේ මොනවද කියලා අද අපි හදමු දියබත් ඉතින් යාළුවනේ අද අපි හදන්න යන්නේ දියබත් හරියටම හදන ආකාරය තමයි මම මේ පෙන්වන්න යන්නේ ඔයාලට මම ගත්තා මෙන්න මේ වගේ බත් කෝප්පයක් මම කෝප්පයක් අරන් මේකට දාගත්තා මේ මිරික ගත්ත උකු පොල් කිරි ටිකක් මේ පුච්චගත්තු මිරිස් කරල් දෙක තුනක් ඔයාලට ඕන තරම් දාගන්න පුළුවන් මම ඉතින් මේ අපේ බබාලා කන නිසා හොඳට රතු ලුණු තියලා නම් ගොඩක් හොඳයි යාළුවනේ මට තුනේ බීලුණු මම බීලුණු දාගත්තා මේ මිරිස් කරල් මේවා අපේ වැරණියා මිරිස් අඳම කරල් දෙකක් වගේ තමයි ගත්තේ හරි සැරයි ඊළඟට ඕන වෙනවා දෙහි ඊළඟට ඕන වෙනවා ලුණු ඉතින් යාළුවනේ එහෙනම් අපි මේක ඉස්සලාම හදන හැටි බලමු ඉස්සලාම යාළුවනේ අපි දාගන්නේ මේ ෆෝන් එක අල්ලන් හරීම අමාරු යාළුවනේ ඉතින් අතේ තියාගෙන ඉපේ අපි එහෙනම් මේක හේතු කරලා හදමු ඉස්සෙල්ලාම යාළුවනේ දාගන්නවා මේ කපාගත්තු මිරිස් ටික මේ කරල් මිරිස් ටික කුඩු කරලා ඊපස්සේ තමයි දෙයි දාගන්නේ ඊළඟට ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉතින් යාළුවනේ මේ හේරම දාගෙන අපි මේකට මිරික ගන්නවා මේ දෙහි මම මේවා කපලා මේ ඇට අයින් කරගෙන සෝදලා ඔක්කොම කරන් තියන් ඉන්නේ දෙහි දාගන්න ඕනේ යාළුවනේ මම මේ ටිකයි හදන්නේ මොකද අපි දෙන්නනේ ඉන්නේ සුදු මහත්තයා කන හරියන්නේ ඊළඟට යාළුවනේ මේක අපි හොඳට මෙහෙම පොඩි කරගන්නවා
හරියටම දියබත් හදන හැටි තමයි යාළුවනේ මෙහෙම. ඒ මොකද හේතුව මේ අර විදිහට දියබත් හදන්නේ නැහැ. ඔක්කොම එකට දාලා හදන්නේ. දියබත් වලට ගන්නවා රෑවුය පුයව ගන්නවා නම් ගොඩාක් හොඳ රෑවුයි පුබත් තියෙනවා නම් මට එහෙම තිබ්බේ නැහැ. මම දැන් උදේ උපු ටිකක් තමයි ගත්තේ. උඩට පොඩි කරගන්න ඕනේ. ඊළඟට අපි මේකට දාගන්නවා යාළුවනේ පෝල් කිරි. හොඳට පොඩි කරගෙන මෙහෙම පෝල් කිරි හොඳට පොඩි කරගන්න ඕනේ. ලුණු එහෙම මදි නම් තව දාගන්න ඕනේ. මට ෆෝන් එකට අල්ලන් ගොඩාක් අමාරුයි ඉතින් කරගන්න. ලුණු ටිකක් මදි අපේ එකට ඔන්න මම ලුණු ටිකක් දාගත්තා. ඊළඟට හොඳට පොඩි කරගන්න. පොඩි කරගන්න තරමට තමයි යවුනේ පස්ස නිදි. ඔන්නම යාළුවනේ ඊළඟට අපි ඉතුරු පොල් කිරි ටිකක් දාගන්නවා මේකට. දාලා අපි අර බත් ටික මේකට දාගන්නවා. දාලා හොඳට අතින් මෙන්න මෙහෙම පොඩි කරගන්න. ඉතින් තමන් කන්න. ඉතින් මේ අර සේරෙම එකට දාලා හදන්න එපා යාළුවනේ. එහෙම මේ කන්න බෑ. මෙහෙම තමයි හදන්නේ. හොඳට පොඩි කරගන්න. ඔන්න අපේ දියබත් එක හදලා ඉවරයි. මේ ඉතුරු පොල් කිරි ටිකත් මම දාගත්තා. හොඳට උක්කුවට පොල් කිරි ගන්න. ඔන්නම තමයි දියබත් හදාගන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපේ දියබත් එක හදාගෙන ඉවරයි. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න මේ විදියට. අර ඔක්කොම බතුයි ඔක්කොම එකට දාලා හදන්න එපා යාළුවනේ. එතකොට ඇත්තම කන්න බෑ. මෙහෙම හදලා අර මිරිසේ පුච්චලා ඔක්කොම එකට වෙනම අනා ගන්න ඕනේ. අනලා තමයි මේක හදා ගන්න ඕනේ. ඉතින් මේ දැන් ඉතින් මම මේක මහත්තයාට ටිකක් දැන් අරගෙන යනවා තේ වෙලාවට. පේනවද දන්නේ නැහැ අප්පා මෙතන. ඉතින් එහෙනම් දැන් වීඩියෝ එක අවසන් කරන්න ළඟයි. අවසන් වෙන්න ළඟයි. ඒක නිසා කමෙන්ට් කරන, සබ්ස්ක්‍රයිබ් කරන ඒගොල්ලන්ට මේ ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. එතකොට ඒ වගේම ඉතින් එතකොට මට අලුත් වීඩියෝ දාන්න හිතෙනවා. ලස්සන වීඩියෝ දාන්න හිතෙනවා. ලස්සන වීඩියෝ අරන් එන්න පුළුවන් යාළුවනේ. මට කිව්ව බවත් ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් හදලා කාලා බලන්න ඇඟට ගුණයි. ගොඩක් ඉස්සර අපේ තාත්තා හැමනම් උදේට මේ තේනි මේ බොන්නේ ඕවා තමයි හදන් කන්නේ. මේ ඒක නිසා එහෙනම් අලුත් ඉරින් හමු වෙනකන් ඔයාලට බුදු සරණයි. ඔය පිටයි ගිහින් එන්නම්.